ආයිබෝවන් ඔබ සැමට නිදුක් නිරෝගී සුබ දවසක් වේවා. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ග්‍රහලොව ප්‍රබල ග්‍රහයෙකු වන කුජ ග්‍රහතුමා 2021 සැප්තැම්බර් මාස 6 වෙනිදා කන්‍යා රාශි ගතවීම සම්බන්ධවයි. ඉතින් මේ කුජ ග්‍රහතුමා කියන්නේ ග්‍රහලොව සෙන්පතියෙක් වන එඩිතර නිර්භීත ඕනෑම කටයුත්තක් සඳහා බය නැතුව ඉදිරියට යන ක්‍රියාශීලී නිරෝගිමත් අසාධාරණයට එරෙහිව කටයුතු කරන ග්‍රහයෙකි. අපි බලමු මේ කුජ ග්‍රහතුමාගේ රාශි මාරුව ඔබගේ ලග්නයට බලපාන්නේ කෙසේද කියලා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ තුන්වෙනි භාවයේ අධිපති හා අටවන භාවයේ අධිපති වන කුජ ග්‍රහතුමා ගමන් කරන්නේ ඔබගේ කේන්දරයේ පළමු වන භාවය වෙන කන්‍යා රාශියටයි. ඔබගේ උත්සාහයෙන් කරන වැඩ කටයුතු වලට බාධා ඇති වෙයි. ඔබගේ හදිසි කෝපය නිසා කෝලාහල තත්ත්වයන් හා නීති ගැටලු තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක්ද පෙන්눔 කරයි. විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලුද ඇතිවීමේ ඉඩකඩ පවතී. විවාහයෙන් ලැබීමට තිබෙනා වූ දේපල හා මුදල් සම්බන්ධව බාධක ඇතිවන බවද පෙන්눔 කරයි. අසල්වාසීන් හා සහෝදරින් සමගද ආරවුල් ඇතිවිය හැකිය. දූ දරුවන්ගේ අයහපත් කටයුතු නිසා මානසික කරදර ඇතිවන බවද පෙන්눔 කරයි. ණය ගනුදෙනු වලින්ද පාඩු සිදුවිය හැකිය. ආයුධ සම්බන්ධ කරගෙන හදිසි අනතුරු ඇතිවීමේ ඉඩකඩක්ද පවතී. ඔබගේ ශරීර සෞඛ්‍යය අයහපත් වන බව පෙන්눔 කරයි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම කුජමාරුව අසුබදායී බව පෙන්눔 කරන නිසා ප්‍රවේශමෙන් කාලය ගත කරන්න. වැඩි විස්තර සඳහා ඔබගේ කේන්දරය පරීක්ෂා කරගන්න. සෑම ඉරිදා දිනකම සතියේ ලග්න පලාඵල බලාපොරොත්තු වන්න. තෙරුවන් සරණයි. ජය වේවා.